Hi everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක තවත් තෙමු ඕඩර් එකක් අන්පැක් කරන්න තමයි යන්නේ. රුපියල් 15352ක් වටින ඕඩර් එකක් රුපියල් 6000 ගානට මම තෙමු එකෙන් ගත්තා. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ ඒ ඕඩර් එක තමයි. මේ පැකේජ් එකේ ඔක්කොම අයිටම්ස් 20ක් තියෙනවා මට මතක විදිහට. ඉතින් මම මේ දැන් පෙන්නන්නේ ඔයාලට ඕඩර්ස් පැක් කරද්දී ඕන කරන පැකින් අයිටම්ස් වගේක්. පැකින් අයිටම්ස් වලට අමතරව මේකට බීඩ්ස් වගේකුත් මම ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ බීඩ්ස් කලර්ස් කීපයකින් මම ගෙන්නුවා. අයිටම්ස් වල ප්‍රයිසස් ගහන්න ඕන කරන ප්‍රයිස් ලේබල් වගේකුත් මම ගෙන්නුවා. මේක ඕගනයිසර් බොක්ස් එකක්. මං ගාව තියෙන අමතර බීඩ්ස් පැක් දාලා තියෙන තමයි මම මේ ගෙන්නුවේ. ස්ටඩ් ඉයරින්ග්ස් හදන්න කියලා හිතාගෙන මම අයිටම්ස් වගේක් ගෙන්නුවා. මේ තියෙන්නේ ඒවා. හැබැයි මම මේක හිතුවට වඩා ගොඩක් ලොකුයි. මම හිතන්නේ මේක ස්ටඩ් ඉයරින්ග්ස් වලට හරියයි කියලා. හදලම් බලනවා. ස්ටඩ් ඉයරින්ග්ස් වලට හරි නොගියොත් මම මේක හෙයා ක්ලිප්ස් වලට ගන්නවා. බිස්නස් එකට ඕන කරන අයිටම්ස් වලට අමතරව මම තව පොඩි දේවල් ටිකකුත් මේකට ඇඩ් කරා. විශේෂයෙන් අපේ පූසට බෙල්ට් එකක්. පූස දෙන්නෙක් ඉන්නවා. ඉතින් පැකේජ් එක හම්බෙච්ච ගමන් මම මුලින්ම කරේ එක කඩලා ඒ දෙන්නට දාපු එක. අයිටම්ස් පැක් කරන්න ඕන වෙන පොඩි සයිස් කවර ලංකාවෙන් මට හොයාගන්න බැරි වෙච්ච නිසා මම ඒ ජාතික කවර ටිකකුත් මේකට ඇඩ් කරා. මේ තියෙන්නේ ඉතින් අපිට ස්ටඩ් ඉයරින්ග්ස් හදද්දී ඕන කරන අයිටම් එකක්. මම මේ තරම් බීඩ්ස් ගොඩක් එකපාරට ගෙන්නුවේ. මට ලොකුම ලොකු ඕඩර් එකක් ආවා. ඒක හදන විදිහත් මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මේ පැකේජ් එකේ තියෙන අන්තිම අයිටම් එක තමයි දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ. මේ තියෙන මම අලුතෙන් ගත්ත බෑකවස් තුන. මේක තමයි මම දැනට යූස් කරන එක. මේක ටිකක් අල්ලන්න අමාරුයි ලිස්සනවා. ඒ නිසා තමයි මම අලුතෙන් බෑක් කවර්ස් එකක් ගන්න හිතුවේ. රුපියල් 800 ගානට බෑක් කවර්ස් 3ක් ගන්න පුළුවන් වුණොත් ඔයාලා මොකද හිතන්නේ? ඉතින් මේ බෑක් කවර්ස් 3ම උනේ රුපියල් 800 ගානක් විතරයි. හරිම ක්වොලිටි. ඒක නිසාම තමයි මම මේක ගත්තෙත්. මම දැනට යූස් කරනවා කියලා කියපු බෑක් කවර් එක ලංකාවෙන් ගත්තේ. ඒක වුණා රුපියල් 2000 ගානක්. මට ගාන හරියට මතක නැහැ. ඉතින් ඒකත් එක බලද්දි බෑක් කවර්ස් 3ක් 800 ගානට හම්බ වෙනවා කියන්නේ මොන තරම්නම් ලාභද? මේ තියෙන්නේ මම ගෙන්නපු ඔක්කොම අයිටම්ස්. මගේ අලුත් බීඩ්ස් ටික බොක්ස් වලට ඕගනයිස් කරගමුද? ඉතින් මේ තියෙන මං ගාව වැඩිපුර තියෙන බීඩ්ස් ඒ මම බොක්ස් වලට දාන්න නැහැ.
මේ ටික නම් මාරම කියුට්. මට ඇත්තට මේවෙන් කිසිම දෙයක් හදන්න හිතෙන්නේ නැහැ. පැත්තක දාලා අරන් තියාගන්න හිතනවා. ඒ තරමට මේවා ලස්සනයි. ඉතින් මේ ටික මම ඔයාලට වෙනම පෙන්නන්න හිතුවා. මෙතන ඔක්කොම කවර 10ක් තියෙනවා. මම මුලින් ගොඩක් ගෙන්නුවේ නැහැ. 10ක් විතරයි ගෙන්නුවේ. මේ 10ම උනේ රුපියල් 473ක් විතරයි. ඉතින් මම දැන් මේ පෙන්නන බබල් පේපර්ස් රෝලටම ගිහින් මට රුපියල් 880ක් විතරයි. ඔයාලට මම මේ පෙන්නන එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒක ඒ තරමටම ක්වොලිටි. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකක් පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. බයි.